ආයුබෝවන් 2026 T20 ලෝක කුසලානය ඉලක්ක කරලා නම් කරපු මූලික සංචිතයත් එක්ක අපේ කණ්ඩායමේ පිතිකරන අනුපිළිවෙලේ ලොකු වෙනසක් සිද්ධ වෙලා තිබෙනවා. දසුන් සානකගේ නායකත්වයේ යටතේ ලෝක කුසලානය දිනන්න පුළුවන් ප්‍රබලම 11 දෙනා කවුද? අද අපි කතා කරන්නේ ඒ ගැනයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද අද අපි කතා කරන බැටින් ඕඩර් එක ඔයාලව පුදුම කරවයි. ආරම්භක පිතිකරුවන් විදිහට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් වෙනදා වගේම ඉනිම පටන් ගන්නවා. හැබැයි අංක 3 ස්ථානයට මම යෝජනා කරන්නේ තරුණ ක්‍රීඩක කමිල් මිසාරව. කමිල්ට පුළුවන් නිදහසේ තමන්ගේ ක්‍රීඩාව ක්‍රීඩා කරන්න. අංක 4 ස්ථානයට අත්දැකීම් බහුල ඕනම පන්දු යවන්නෙක්ව විනාශ කරන්න පුළුවන් කුසල් ජනිත් පෙරේරා එන්නට ඕනි. අංක 5 ස්ථානයට දැන් ශ්‍රී ලංකාවේ ඉන්න ස්ථාවරම පිතිකරු වන කමිල් මෙන්ඩිස් එද්දි අංක 6 ස්ථානය මම වෙන් කරන්නේ චරිත් අසලංක වෙනුවෙන්. චරිත් අංක 6 ගහන එක ටීම් එකට ලොකු හයියක්. ඉන්පස්සේ අපේ නායක දසුන් සානක අංක 7 ස්ථානයනු ලෝකයේ අංක 1 තුන් ඉරියව් ක්‍රීඩක වනිතු හසරංග අංක 8 ස්ථානයනු පිත්තෙන් දායකත්වය දෙන්න ලෑස්ති. පන්දු යැවීම අංශයෙන් මහිස් තීක්ෂණ දඟපන්දු යවන්නා විදියටත් වේග පන්දු අංශයෙන් මතීස පතින්න සහ නුවන් තුෂාර ඩෙප්තෝ ඔස්ටික යවන්නත් ලෑස්ති. හැබැයි තනතිල්ලේ ස්වභාවය අනුව මතීස හෝ නුවන් වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට ගන්නත් පුළුවන්. ඔන්න 11 දෙනා තමයි මම හිතන විදියට ලෝක කුසලනේ දිනන්න ඉන්න හොඳම කණ්ඩායම. කමිල් මිසාර අංක 3 ගහලා චරිත් අංක 6 ගහන එක ගැන ඔයාලගේ අදහස කුමක්ද? ඔයාලගේ හොඳම 11ත් පල්ලෙන් කමෙන්ට් කරන්න. ජය වේවා.